වෙහෙසයි, පීඩයි, අමාරුයි. මගේ තරහා මම පාලනය කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අපෙන් විමසලා තිබුණා. මේ ප්‍රශ්නේම සමහරවිට ඔබටත් ඇති. අවංකවම තරහ පාලනය කරගනු කැමති කෙනෙකුට තරහා නැති, අමනාපේ නැති, කේන්තිය නැති සංසුන් සිතකට ආසා කරන කෙනෙකුට තරහ පාලනය කරගන්න ක්‍රම 5ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළවෙනි ක්‍රමේ මෛත්‍රිය වැඩිම. තමන්ට යම්කිසි කෙනෙක් ගැන තරහා සිතුවිලි නැගෙනවා නම් අසවලාට මම මෙහෙම කියන්න ඕන, මම මෙහෙම කරන්න ඕන, මේ විදිහට මං කටයුතු කරන්න ඕන කියලා තරහ හිත නැගෙනවනේ. ඒ තරහ හිත නැගෙනකොට තමන්ගේ තරහ සිත පාලනය කරන්න ඕන මෛත්‍රියෙන්. අපි හිතනවා ඒ කෙනා වෛර නැත්තෙක් වෙත්වා, තරහා නැත්තෙක් වෙත්වා, ඉරිසියා නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. එහෙම යලි යලිත් අපි මේ හිතින් හිතන්න ඕන. සාමාන්‍යයෙන් තරහ ගියපු වෙලාවක ඔය වගේ හිතුවිලි නෙමෙයි එන්නේ. මං එයාට ගහන්න ඕන, මං එයාට මෙහෙම කියන්න ඕන, මං මේ වචනේ කියනවා, මං එයාගේ පරණ ප්‍රශ්න ඇදලා අරගෙන මෙහෙම කතා කරන්න ඕන. ඔය වගේ හිතුවිලි නේද එන්නේ. ඒ හිතුවිලි වෙනුවට අපි අපේ හිතට පුරුදු කරනවා, අනේ ඒ කෙනා සුවපත් වේවා, වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෙක් වෙත්වා, ඊරිසියා නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවසේම ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා කියලා යලි යලිත් හිතනවා. ඒ තමයි මෙත්සිත වැඩිම. හැබැයි ඇතැම් වෙලාවට මෙත්සිත වඩද්දී තරහ පාලනය නොවෙන්න පුළුවන්. තරහ පාලනය කිරීම පිණිස මෙත්සිත වඩා ගන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට තියෙනවා දෙවෙනි ක්‍රමේ කරුණාව වැඩිම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ හිතේ යම්කිසි කෙනෙක් ගැන තරහක්, අමනාපයක් හටගෙන තියෙනවද? ඒ කෙනා ගැන බලෙන්ම මේ හිතෙන් හිතන්න ඕන. අනේ ඒ කෙනා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දුකින් නිදේවා, නිවනින් සැනසේවා. අන්න අපි පුරුදු කරනවා ඒ කරුණාව. ඒ කෙනා කායික සැපයෙන් සැපවත් වේවා, මානසික සැපයෙන් සැපවත් වේවා. එහෙම හිතනවා. ඒකට කියනවා කරුණාසිත. සාමාන්‍යයෙන් කෙනෙක් ගැන කේන්ති ගියාම, ක්‍රෝධයක් හටගත්තම, අමනාපයක් හටගත්තම කරුණාවන්ත හිතුවිලි නෙමෙයි එන්නේ. හිංසා සහගත හිතුවිලි නැගෙනවා. ඒ හිංසා සහගත හිතුවිල්ල තමයි අපිව යලි යලිත් තරහ, අමනාපය ඇතුළට අරගෙන යන්නේ. සමහරවිට වෛරයක් බවට, බද්ධ වෛරයක් බවට, පරිගැනීමක් බවට පෙරලෙනවා තරහ. කරුණාවන්ත හිතක් උපද්ද ගන්න බැරුව ගියොත්. එනිසා අපි පුරුදු කරනවා මොකද්ද? කරුණාසිත. කරුණාසිත පුරුදු කරනකොට ඇතැම් වෙලාවට තරහ දුරු කරගන්න පුළුවන් වෙයි. හැබැයි සමහරවිට කරුණාසිත පුරුදු කළා තරහ දුරු නොවෙන්නත් පුළුවන්. තමන්ට තරහ ගියපු කෙනා ගැන කරුණාසිතක් උපද්ද ගන්න අමාරු වෙන්නත් පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා තුන්වෙනි ක්‍රමේ ඒ තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියලා කිව්වේ අපි අතහරින්න ඕනේ ඒකේ හිතේ. අමනාපයක්, කේන්තියක්, ක්‍රෝධයක් නොයන විදිහට අපි ඒක හිතින් අතහරිනවා. නෑ ඒ කෙනා ඉතින් මට බැන්නට මට ගැහුවේ නෑනේ. ඒ කෙනා සමහරවිට ප්‍රශ්නයක ඉන්න ඇති. ওই ප්‍රශ්නයක හිටපු නිසා වෙන්න ඇති මට ඒ වෙලාවේ එහෙම කතා කළේ. ඒ වගේ හිතලා අපි එයා සම්බන්ධයෙන් උපේක්ෂාවටපත් වෙනවා. එයා ඉතින් මට කලින් උදව් කරලා තියෙනවානේ. ඒ කලින් උදව් කරපු කෙනෙක්නේ මොකා කරේ ඔය ප්‍රශ්නයකට ඉතින් එකපාර කිපෙන්නේ නැති. මං ඕක වැඩි දුර අරයි යන්න හොඳ නැහැ. අපි උපේක්ෂාවටපත් වෙනවා. අමාරු දේවල් මේවා. නමුත් අමාරුවෙන් වුණත් අපි මේ දේ කළොත් එහෙම අපේ තරහ අපට පාලනය කරගන්න පුළුවන්. අපට සැනසෙල්ල එනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා උපේක්ෂා සිතට එනකොට තරහ දුරු කරගන්න බැරි වුණොත්, එහෙම නැත්නම් උපේක්ෂාවට සිත ගන්න බැරුව ගියොත් එහෙම එයාට තියෙන හතරවෙනි ක්‍රමයක්. ඒ තමයි ආසති අමනසිකාරය. සිහි නොකර ඉන්නවා, මෙනෙහි නොකර ඉන්නවා. හරියට තියෙන ප්‍රශ්නයක් තමයි කවුරු හරි එක්ක කේන්තියක්, අමනාපයක්, වෛරයක් හටගන්න මූලිකම හේතුව
එයා බැනපු හැටි අපිට ආය මතක් වෙනවා. එයා ඔරවපු හැටි ආය මතක් වෙනවා. එයා හැසිරුණු විදිහ ආය මතක් වෙනවා. ආන් එතකොට තමයි අපේ හිත ඇතුලේ යලි යලිත් තරහ නැගෙන්නේ නේ. අපි මොකද කරන්නේ? අසති සිහි නොකර ඉන්නවා. ඒ සිද්ධි කියපු වචන සිහි නොකර ඉන්නවා. එයාගෙන් Tamanට යම් වෙනස්කමක් වුණා නම් ඒවා සිහි නොකර ඉන්නවා. ඒක මෙනෙහි නොකර ඉන්නවා. සිහි නොකර ඉඳීම, මෙනෙහි නොකර ඉඳීම අපිට කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපි වෙන දෙයක් සිහි කරන්න ඕන. අපි වෙන දෙයක් මෙනෙහි කරන්න ඕන. අර තරහ මනාපය ඇති වෙන දේ වෙනුවට අපි වෙන ලස්සන දෙයක්, වටින දෙයක් ඕගොල්ලෝ